ඉතින් යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බීලූණු, රතු ලූණු, සුදු ලූණු කියන වර්ග තුනම හරියට කෑවු නැත්නම් පිසයි කියන එක තමයි මම ඔයාලට අද පුංචිම වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ කතාව පුංචිම කතාව අහන්න. ඔබ හෝ ඔබගේ අම්මා තාත්තා විවිධ රෝගයන්ගෙන් පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න ප්‍රත්‍යක්ෂම විසඳුම. වසර 150ක පාරම්පරික වෙද පරම්පරාවකින් පැවතෙන දේශීය බෙහෙත් වර්ග 20ක් අන්තර්ගත ඖෂධීය බෙහෙත් පොට්ටනිය. ආතරයිටිස්, සන්ධි වේදනා, කොන්ද කැක්කුම්, අතපය හිරිවැටීම්, කාටිලේජ් වර්ධනය, දණහිස් වේදනා ඇතුළු සියලුම වේදනා දින 5න් සුව වේ. තෙල් බෙහෙත් වර්ග සියල්ලම අඩංගු බැවින් වෙනම තෙල් අවශ්‍ය නැත. එක් බෙහෙත් පොට්ටනියක් මාස 3ක් භාවිතා කළ හැකිය. ඔයාලා ගෙදරදී බීලූණු නැත්තම් රතු ලූණු සුදු ලූණු සුද්ධ කරලා ගෙදර පැත්තකින් තියලා තිබිලා පැය ගාණක් පාවිච්චි කර ගන්නවද? අන්න ඒ අවස්ථාවේ තමයි මේ ගැටලුව වෙන්න පුළුවන්. නැත්තම් ඔයාලා කන ආහාර වේල නැත්තම් සම්බෝලයක් හදන්න ඒ වගේම එළවලුවකට දාන ගන්න මේ රතු ලූණු සුදු ලූණු බීලූණු කියන තුන් වර්ගය හරියට පාවිච්චි කරන්න. ඔයාලට කරන්න තියෙන්නේ මොනවත් නෙමෙයි. මේවා ගලවලා ගත්ත සැනින්ම ඒ කියන්නේ පොතු ඉවත් කරපු සැනින්ම ඔයාලා පාවිච්චි ගන්න. පැය ගණන් දින ගණන් තියන්න එපා. එහෙම වුණොත් මේවට සියලුම විස බීජ අදින්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය තිබ්බොත් ඒ සියලුම දේ මේවට ඇද ගන්න පුළුවන්. ඒක තමයි අද වීඩියෝවෙන් කියලා දෙන්නේ. මොකද ලොකු දෙයක් නොවුනත් මේක හරිම වැදගත් අපේ ගෘහණියන්ට. ගෙදර රතු ලුණු ටික, බීලු ලුණු ටික, සුදු ලුණු ටික ගලවලා පැත්තකින් තියලා වෙන වැඩ පැය ගණන් කර කර ඉන්න එපා. මොකද මේවට අධික ඉක්මනින් විස බීජ ඇද ගන්නවා. ඒකින්ද තමයි මේවයි ගුණාත්මක භාවයේ තියෙන්නේ. අපේ ශරීරයට මේවා කාපු ගමන් මේවයි තියෙන සංඝටක නිසා අපේ ශරීරයේ තියෙන විස ඉවත් වෙනවා. ඉතින් ඒකින්ද අපි විස ඉවත් වෙන්න කලින් අපි අවට පරිසරයේ තියෙන විස ටික එකතු කරගන්න එපයි කියන එක තමයි මේ වීඩියෝවෙන් කියලා දෙන්නේ. ඔයාලට හොඳ පැහැදිලියක් වෙන්න ඇති මේ පුංචිම වීඩියෝවෙන්. ඔයාලගේ අදහසක් ලියන්න. ඒකත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ හරි අපූර්ව වීඩියෝ එකකින් හමු වෙමු.